ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔබේ දරුවාට හෝම්වර්ක් කරවීම ගැන. ඔබ ඔබේ දරුවාට හෝම්වර්ක් කරවන්නේ කොහොමද? ඔබ විසින් ඒ කර දෙනවාද නැත්නම් දරුවාට ඒක කරන්න කියලා මතක් කරනවාද? එහෙම නැත්නම් දරුවා කැමති ආකාරයකට කැමති වෙලාවකට කැමති විදියට කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවද? මේකෙන් පළවෙනි ආකාරය තුල ඒ කියන්නේ ඔබ දරුවාට හෝම්වර්ක් කර දීම තුල දරුවාගේ ආත්ම විශ්වාසය වර්ධනය වෙන්නේත් නැහැ. අධ්‍යයන කුසලතා වර්ධනය වෙන්නේත් නැහැ. ඒ නිසා විභාගයට ලකුණු වර්ධනය වෙන්නේත් නැහැ. නමුත් ඔබ දරුවාට කරන්න කියලා මතක් කරනකොට එතෙන්දී ආත්ම විශ්වාසය වර්ධනය වෙන්නේ නැහැ. නමුත් අධ්‍යයන කුසලතා වර්ධනය වීමක් වෙනවා. ඒ හින්දා විභාගයට ලකුණු යම් තාක් මට්ටමකට වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබ දරුවාට කැමති ආකාරයකට කරන්න කැමති විදියකට කරන්න කියලා නිදහස් කිරීම තුළ දරුවාගේ තීරණ ගැනීමේ හැකියාව, ස්වාභිමානය, ස්වාධීනත්වය, ආත්ම විශ්වාසය ඉතා ඉහළ මට්ටමින් වර්ධනය වෙනවා. මේ නිසා විභාගයේ ලකුණු ඉතා ඉහළ මට්ටමකට යනවා. ඒ නිසා ඊට පස්සේ අපි දරුවාට හෝම්වර්ක් කරන්න කියලා මතක් කරනකොට, හෝම්වර්ක් කරවන්න උත්සාහ ගන්නකොට අපි හිතන්න ඕන මොන විදියටද අපි ඒක කරන්න ඕනේ කියලා. ඒ සඳහා කරන්න ඕන මොටිවේෂන් එහෙම නැත්නම් අභිප්‍රේරණ ක්‍රියාවලියක්ද එහෙම නැත්නම් මතක් කිරීමක්ද කියලා අපි තවදුරටත් හිතලා බලන්න ඕන. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා. මොන ආකාරයකින් හරි ඔබ දරුවාට හෝම්වර්ක් කරන්න සහයෝගය දීම තුළ ඒ දරුවාගේ සමාජ කුසලතා ඉතා ඉහළ මට්ටමින් වර්ධනය වෙන්න ගන්නවා. ස්තුතියි.